2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ රේගුවේ උසස් නිලධාරීන් සමග ජනාධිපතිවරයා අද සාකච්ඡාවක් පැවැත්වුවා. රේගුවේ කාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණා. මීට විසඳුම් ලෙස නව තාක්ෂණය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා යොදා ගැනීමෙන් කාර්යක්ෂම සේවා සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානයට ලක් කළා. දෙපාර්තමේන්තුවේ නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. රේගුවේ අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. මානව සම්පත් කළමනාකරණය, නව බඳවා ගැනීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළා. විධිමත් නගර සැලසුම් තුළින් ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. නගර සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ අනන්‍යතාව පිළිබිඹු වන අයුරින් එම සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා. නගර පමණක් නොව ගමද සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය කේන්ද්‍ර කරගනිමින් රටේ ආර්ථිකය හෙළනැංවීම සඳහා වූ රජයේ වැඩපිළිවෙල පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. ග්‍රාමීය සංස්කෘතික සහ ජනජීවිතයේ අනන්‍යතා සුරක්ෂිත කිරීමේ වැදගත්කමද එහිදී අවධානයට ගැනුණා.